මට මාරම දුක්ඛයි. මට කියන්න නෑ මෙච්චර ලොකු තෑගි ගොඩක් කෙව්ව එකට. ඒකට thank you. මම තමයි ඉමෝෂනල් වෙන්නේ නෑ. හැබැයි මට මේක ඉමෝෂනල් වෙන්න තරම් දෙයක්. එන පරීක්ෂණයක් කළා මම මේ වීඩියෝ එක කරන්නේ මේ වාහනේ යන ගමන්. හයි මගේ යාළුවට මම බඩු වගේක් යවනවා ඉතලි වලට. ඉතින් මට හිතුණා ඒක ඔයගොල්ලොන්ත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. එහෙනම් අපි බලමු මං යවන දේවල් මොනවද කියලා. සුළු දෝෂ තියෙනවා යාළුවනේ. මොකද මම යන ගමන් තමයි වීඩියෝ එක කරන්නේ. හරිම අපහසුතාවයෙන් තමයි මම මේ වීඩියෝ එක ඔයාලට ගේන්නේ. හැබැයි ගේන්න ඕනේ දෙයක් හින්දා තමයි මම මේ වීඩියෝ එක ඔයාලට ගේන්නේ. ඒ හින්දා බලන්න අනිවාර්යෙන්. හරිද? හරි. ඉස්සෙල්ලාම අපි බලමු තියෙනවා ඇම්බරෙල්ලා චට්නි එකක්. මේක ග්‍රෑම් 100යි. මේක ආර්ප්‍රී ප්‍රොඩක්ට්ස් කියලා ෂොප් එකකින් තමයි ගත්තේ. ඒගොල්ලෝ එක්ස්පෝර්ට් කරන්න කෑම වර්ග ඔය එක මොනවාද කුළුබඩු එතකොට හීම්බෝ විදිය ඔය වගේ ගොඩාක් ප්‍රොඩක්ට් රේන්ජ් ඒගොල්ලෝ කරනවා. හැබැයි යාළුවගේ කෑම හරිම රසයි. මේවා කාලා බලලා අපිට ගන්න පුළුවන්. ඉතින් මම යාළුවගෙන් ගත්තා ඇම්බරෙල්ලා චට්නි එකක්. මේක ප්‍රයිස් එක මට මතක නෑ හරියට. රුපියල් 290ක් වගේ තමයි උනේ. ඒ කියන්නේ වැකුම් කරන්න වෙනම charge එකක් ගන්නවා. මේ එතනින්ම වැකුම් කරගත්ත හැකි. ඊළඟට තියෙනවා මම ඒකෙන්ම ගත්ත ලුණු දෙහි එකක්. ඔයාලා මෙයාලගේ ලුණු දෙහි එක කෑවොත් ඇබ්බැහි වෙයි. හරිද? පුදුම රහක්කේ ලුණු දෙහි එක. මට කටට කෙලක් තුනනවා මේක දැක්කහම. ඒක අපි කාලා බලලා තමයි ගත්තේ. හරිම රහයි. මම එකක් ගෙදරත් ගෙනාවා. ඒකද ඒ තරම් රහයි එක. මේක තුනේ රුපියල් 300ක් වගේ. මෙතන ග්‍රෑම් 100ක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මැංගෝ චට්නි එකක්. ඔයාලා බලන්න මේ ඇඹුල් ජාති මොකද දාන්නේ කියලා. මොකද යා ගොඩාක් කැමති ඇඹුල් ජාති කන්න. මේක රුපියල් 380ක් වගේ තමයි උනේ. මට මේ ගණන් හරියට මතක නෑ. ටොෆී එක. රටේ ඉන්න අයට ඇයි ලංකාවේ අයට ඔයාලට හැමෝටම මේක හොඳයි. මේ කාලේ සීත කාලේ ඉතින් මේවා ගොඩක් වටිනවා. මොකද උගුර කැක්කම හැදෙනවා, සෙම හැදෙනවා. ඒ දේවල් වලට මේක ගොඩක් වටිනවා. ඒ හින්දා යා ගොඩක් ආසයි මේකට. ඒ හින්දා මම මේකත් ගත්තා. මේකේ බර ඔයාලට මේක આવනවා නම් මේකේ බර ග්‍රෑම් 250. මේක ප්‍රයිස් එක රුපියල් 1000ක් තමයි. ෆාමසි වල තියෙනවා. ඔයාලට ෆාමසි එකකින් ගන්න පුළුවන්. මේක කිරි කොස් එක. මේක ඇතුලේ තම්බලා තියෙන්නේ කොස්. මේක ඇතුලේ තියෙන කෑලි පොඩි පොඩියට කපලා තමයි උයන්න තියෙන්නේ. සාමාන්‍ය කිරි කොස් එකක් හදාගන්න යන්නේ විදිහට හදාගන්න තියෙන්නේ. මේක පිටිපස්සේ ඔක්කොම ගහලා තියෙනවා. මේක උන්නේ රුපියල් 425ක්. ඉතින් ගොඩක් මං හිතන්නේ වටිනෝ රටේ ඉන්න අයට මේවා. ඉතින් යාලා ආසයිනේ ලංකාවේ කෑම කන්න. මේකේ බර ග්‍රෑම් 300යි. මම ගත්තේ මේ 7 Miracle ෆුඩ් කම්පැනි කියලා එකක් තියෙනවා කිරිල්ල වල. මේකෙන් තමයි මම මේක ගත්තේ. ඊට පස්සේ ආය එයා හරියසයි ඩාර්ක් චොක්ලට් කන්න. ඉතින් මේකත් ගත්තා. මේක ග්‍රෑම් 90ක් බරයි. ඉතින් මේක රුපියල් 350යි ඩාර්ක් චොක්ලට් එක. වෙලාවත් යනවා. අද මම මගේ ස්වරූපය වෙනස් කරගන්නයි යන්නේ. බලමු අවසර වලට සමහරට පෙන්න ගන්නත් පුළුවන් වෙයි. මම මේක යවන වෙලාවට ඔයාලා බඩු රට යවනකොට හොඳට මතක තියාගන්න කුරියර් සර්විස් එකත් එක්ක කතා කරගන්න මොනවාද ඒගොල්ලෝන්ගේ යවන්න බැරි බඩු කියලා. ඉතින් මං කතා කරපු එකේ යාලා කිව්වා තෙල් යවන්න බෑ, ඕඩික්ලෝන් වගේ ඒවා තමයි යවන්න බෑ කියලා කිව්වේ. ඉතින් මම එහෙම කතා කරලා තමයි ලැහැස්ති කරගත්තේ. ඔක්කොම ගේන්න කිව්වේ වැකුම් කරලා. ඉතින් කොහොමද මේ එක්ස්පෝර්ට් කම්පැනි වල මම ගත්තේ. ඒක මට ලේසියිනේ වැකුම් කරන්න දෙයක්වත් නෑ. මේක ඩිහයිඩ්‍රේට් කරපු තෙල් එකක්. මේක රුපියල් 350යි ග්‍රෑම් 40ක් බරයි. මේ දිගටම කියන ප්‍රොඩක්ට්ස් ටික මම ගත්තේ කිරිල්ල වල 7 Miracle ෆුඩ් කම්පැනි එකේ. ඊට පස්සේ මෙන්න තියෙනවා අඹ මාළු. මේකේ යාළුවගේ ෆේවරිට් අයිටම් එකක් කියලා කිව්වා. ගොඩක් අය මේක ගෙනියනවා කියලා කිව්වා. මේකත් සාමාන්‍යයෙන් අඹ එකක් හදන විදිහට තමයි හදාගන්න තියෙන්නේ. ඉතින් මේක රුපියල් 375යි. ග්‍රෑම් 40ක් බරයි. සාමාන්‍යයෙන් මේවා මාස 6ක් විතර තියාගන්න පුළුවන්. මේක එක්ස්පයර් ඩේට් ගහලා තියෙනවා. ඊට පස්සේ කටු පිළ තේ එකක් ගත්තා. ඇත්තටම මම මේක බීලත් නැහැ. කොහොමද දන්නේ නැහැ. කටු පිළ තේ කියන්නේ මොනවද කියලා මම දන්නේ නැහැ.
මේක ගොඩක් අර ලෙඩ රෝග වලට හොඳයි කියලා දාලා තියෙනවා. ඒගොල්ලොන්ට ඉතින් එහෙ ගන්න නැහැ මේ වගේ අයිටම්. ඉතින් මම හිතුවා මේකත් යවන්න. ඊට පස්සේ තියෙනවා මේ කොහිල විචලනය කරන ලද කොහිල එකක්. මේක ග්‍රෑම් 20ක් බරයි. 225ක් වුණා මේක. මේක නම් හැබැයි අවුරුද්දක් තියාගන්න පුළුවන්. මේක කොස් එකක්. මේක රුපියල් 325ක් වෙනවා. මේකත් අවුරුද්දක් තියාගන්න පුළුවන්. සමහර ඒවා අවුරුද්දක් තියාගන්න පුළුවන්. සමහර කෑම මාස 6ක් තියාගන්න පුළුවන්. ඒගොල්ලෝ එක expiry date ගහලා තියෙනවා. මේක රුපියල් 325යි ග්‍රෑම් 50ක් තියෙනවා. මේවා ඉතින් විනාඩි 20ක් විතර පෙඟෙන්න දාලා තමයි හදන්න වෙන්නේ. මේක ස්වභාවික කොළ කැඳ එකක්. මේකේ තියෙනවා ග්‍රෑම් 100ක් 425ක් වෙනවා. මට මේ ටික ඉක්මනට කරන්න වෙනවා. මොකද මෙයාට වෙලාව පරක්කු වෙලාලු තියෙන්නේ කියලා. මේ තියෙන පොල් සම්බල් එකක්. මේකේ ග්‍රෑම් 25ක් බරයි. රුපියල් 150යි උනේ. මේක අවුරුද්දක් තියාගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා තැම්බුම් හොද්දක්. මේක ග්‍රෑම් 60ක් බරයි. රුපියල් 180. ඊට පස්සේ තියෙනවා හීම්බෝ විඩියෝ එකක්. මේක රුපියල් 300ක් වෙනවා. මේකේ ග්‍රෑම් 15ක් බරයි. ඊට පස්සේ ආයෙ තියෙනවා බෙලි මල් එකක්. මේක ග්‍රෑම් 20ක් බරයි. මේක නේ ගාන කපලා තියෙන. මේක රුපියල් 300ක් විතර වුණා. ඊට පස්සේ තියෙනවා කරපිංච තේ එකක්. මේක ග්‍රෑම් 20ක් බරයි. මේක 160යි ප්‍රයිස් එක. ටික ගත්තේ මං ආයි ඊළඟ ටික ගත්තේ අක්කඩ තැනි. මේක තියෙනවා පොලොස් එකක්. රුපියල් 380යි. බර ග්‍රෑම් 100යි. ඊට පස්සේ තියෙනවා මේක තඹ එකක්. මේක ග්‍රෑම් 50යි. රුපියල් 250ක් තමයි උනේ. අඹ තමයි ගොඩක් තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මේකත් යක්කල තැනින් තමයි ගත්තේ. මාළු ඇඹුල් තියල් එකක්. මේක මාස 6ක් විතර තියාගන්න පුළුවන්. රුපියල් 1450ක් තමයි උනේ. තව මම ගත්තා යාට ඕනි ඒවා බ්‍රෂ් ටිකක් ගත්තා. මොකද ඒ බ්‍රෂ් වලට යා කැමති නෑ. ඒ නිසා තමයි ගත්තේ. තව ප්‍රධානම දෙයක් කියනවනේ මම වොච් එකක් ගත්තා. සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික බඩු යවන්න බෑ කියලා තිබ්බා. හැබැයි එයාලගෙන් මම අහුවා වොච් එකක් යවන්න පුළුවන්ද කියලා. එයාලා කිව්වා බැටරි එක නැතුව යවන්න පුළුවන් කියලා. මොකද එයා මේවට හරි ආසයි. මම ලංකාවේ ඉද්දි දුන්න වොච් එක තමයි මේ වෙනකන් දාන් ඉඳලා තියෙන්නේ. ඉතින් ඒක වතුර ගිහිල්ලා කැඩිලා තිබ්බා. මම ඒ කඩෙන්ම ඒ වගේම වොච් එකක් ගත්තා. ආයි ඊළඟට මෙන්න මේ කීටැක් එක. මේ කීටැක් එකත් මම ක්‍රාෆ්ට් එකකින් හදාගත්ත කියවලා එයාලා දෙන්නගේ මූණ දාලා. එන්න මේ විදිහ තමයි උනේ. මට පේජ් එක මතකත් නැහැ. මේක මොකද ගොඩක් කල් සැප්තැම්බර් වල වගේ තමයි මම මේක හැදුවේ. ආයි තියෙනවා ඩාර්ක් චොක්ලට් එකක් රෙවලෝලාගේ. මොකද එයා ඒවට කැමති නිසා. ආයි තියෙනවා මට දැන් වැක්කියුම් කරගන්න යන්න ඕනේ. හරිද? වැක්කියුම් කරගන්න තව තියෙනවා අයිටම් දෙකක්. මේක පැණිසියඹලා එකක්. ආසම කැම තමයි පැණිසියඹලා. මේක නිකන් පැණිසියඹලා නෙමෙයි කිතුල් පැණිසියඹලා එකක්. මේක ඕඩර් කරගපුත්තු පේජ් එක දාන්නම්. ඉතින් මේක මට ඇත්තටම ටෙස්ට් කරගන්න බැරි වුණා. මට එකක් ගෙන්න ගන්න බැරි වුණා. මම මේක ටෙස්ට් කරලාත් ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. එයාලගෙන් තව එකක් ඕඩර් කරගෙන. මේකත් මාස 6ක් වගේ තියාගන්න පුළුවන්. මේක 790යි. තව තියෙනවා ගයිස් උඹලකට සම්බල් එකක් තියෙනවා. මේකත් වැකුම් කරගන්න යන්න ඕනේ. එහෙනම් මම ආව තව වැඩකට. ඒක ඉවර වෙලා මම ඔයාලට ඊළඟ වීඩියෝ එක ගේන්නම්. හොඳයිද? ලස්සනයි. සිරාවට ලස්සන. ඔන්න මගේ වෙනස මම කරා කලර් එක. ඊළඟට මං යනවා අපේ බඩු පාර්සල් දෙක යවන්න. මම දැන් වැක්කුම් පැකින් එකට යන්න හදන්නේ. මෙන්න මේ එක වැක්කුම් පැක් කරලා මම මේ වැකුම් පැකින් කරන තැන තියෙන්නේ යක්කල ලයිසියම් එකට පොඩ්ඩක් මෙහායින් තමයි තියෙන්නේ. පාරයිනේ ඔම බෝඩ් ගහලා තියෙනවා. ඉතින් හොයාගන්න ලේසි. මම ඔය හදපු කෑම වර්ග ටික ගත්තෙත් එන්න එතනින්.
හරි මම මේ දෙක ඔන්න වැකුම් කරගෙන ආවා 220 ඊයේ වැකුම් කරන්න මට වැකුම් කරන එකේ ගාන හරියට මතක නෑ කොහොම හරි මේකට කප් එක දාලා මේ කවර දෙකයි වැකුම් එකටයි 220යි ඔන්න අපි ආවා පාර්සල් එකේ යවන තැනට ලංකා එක්ස්ප්‍රස් යක්කල බ්‍රාන්ච් එකට තමයි අපි ආවේ මෙතන ස්ටාෆ් එක මාරම ෆ්‍රෙන්ඩ්ලි ඒ වගේම තමයි මෙතන ප්‍රයිස් එකත් මාරම රීසනබල්. ඉතින් ඔයාලට ඉතාලියේ බ්‍රාන්ච් එකකින් කලෙක්ට් කරන්න යවන්න පුළුවන් නම් රුපියල් 2300ක් වගේ තමයි කිලෝග්‍රෑම් එකකට වෙන්නේ. ඒ වගේම තමයි හෝම් ඩිලිවරි යවනවා නම් කිලෝග්‍රෑම් එකකට රුපියල් 5700ක් වෙන්නේ. ඉතින් අපි යවුවේ හෝම් ඩිලිවරි. මොකද මගේ යාළුවා ඉන්න මෙසීනවල එහෙ මේගොල්ලොන්ගේ බ්‍රාන්ච් එකක් නැහැ. ඉතින් මම කිලෝ 3ක වගේ පොඩි බොක්ස් එකක් තමයි යවුවේ. ඒකට 10300ක් කොස්ට් වුණා. බොක්ස් එකටත් එක්ක 10460ක් වගේ මට මතක විදිහට කොස්ට් උනේ. ඉතින් අපිට ග්‍රෑම් 200ක් වගේ පොඩි ප්‍රමාණයක් මදි වුණා කිලෝග්‍රෑම් 3ට. ඉතින් ඒ එහා පැත්තේ පුඩ් සිටි එක තිබ්බා. අපි ඒකෙන් ආසම කන්න තවත් දේවල් දෙකක් විතර අරගෙන දැම්මා. මෙතනදී තවත් දෙයක් වුණා අපිට අපේ බඩු ටිකේ ප්‍රමාණය කිලෝ 3ක් වුණාට අපිට ඒක කිලෝ 3 බොක්ස් එකකට දාගන්න බැරි වුණා. මොකද බඩු ටික පොඩ්ඩක් සයිස් එකෙන් වැඩි. ඉතින් අපි කරේ ඔය බෝතල් වගේ වල තියෙන ඒවා එළියට දාන්න පුළුවන් ඒවා නිකන් දාලා හැම කොහොම හරි කිලෝ 3 බොක්ස් එකකට දාගත්තා. නැත්තම් අපිට කිලෝ 4 බොක්ස් එකකට තමයි දාන්න වෙන්නේ. හැබැයි කිලෝ 3ක ප්‍රමාණයක්. ඒක ඉතින් අපරාධනේ. ඉතින් ඔයාලා යවනකොට බඩුවල ප්‍රමාණය වගේම බඩුවල සයිස් එකත් චුට්ටක් බලලා යවන්න. එහෙනම් මගේ වීඩියෝ එක අද මම මෙතනින් ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. අන්තිමට මම දාන්නම් මගේ යාළුවගේ රිවිව් එක කොහොමද කියලා. එහෙනම් ගිහින් එන්නම්. බයි. මට මාරම සතුටුයි. ඒ වගේම මට මාරම දුක්ඛයි. මට කියන්න මෙච්චර ලොකු තෑග්ගි ගොඩක් කියුවකට ඉන්නවාට thank you. මම දන්නේ අපි ගියාට ඉඳලා හොඳ යාළුවා හරි නැත්නම් අම්මා තාත්තා එහෙම කවුරු හරි දන්නේ මාරම ලොකු බැඳීමක්. ඒක කිව්වත් නැතත් කතා කරන්නේ නැතත් රන්න ඕන. ඒක මාරම දෙයක්. මම තමයි ඉමෝෂනල් වෙන්නේ නැහැ. හැබැයි මට මේක ඉමෝෂනල් වෙන්න තරම් දෙයක්. Yo